1, 2, 3, 4. Team. Tara Mate. ඉතින් උනාට මම අද ගෙනාවේ මගේ රාජධානිය වටයක් යන්න. ඉතින් ඔයාලා දන්නවා මේ තියෙන මගේ ගෙදර. ඉතින් මේ දැන් ඉන්නේ මම මගේ ගෙදර වහලේ. ඒ කියන්නේ රූෆ් টොප් එක උඩ. ඉතින් ඔයාලට මෙතන ඉඳන් මගේ මුළු රාජධානියම බලා ගන්න පුළුවන්. මෙතන මගේ මුළු රාජධානියම පේනවා. කිව්වට පොඩ්ඩක් පේන්නේ නැහැ. ඉතින් ඒ පොඩ හරිය තියෙන කෑලි. ඇත්තටම ගයිස් ඔයාලට මම කියන්න ඕනේ ඔයාලට මේ කෙලින්ම පේනවා තවත් ගෙයක්. ඒ ගෙදරත් මගේ ගෙදර. මෙන්න ඒ ගෙදර වගේම හදලා තියෙන්නේ. ඉතින් ගයිස් මට ගෙවල් දෙකක් තියෙනවා. ඉතින් මේ රාජධානියේ ඉන්නේ මම ඔයාලට මගේ රාජධානිය පෙන්නන්නම්. දැන් ඉන්නේ මම රාජධානියේ මැද හරියේ හින්දා අපි දැන් මුලින්ම අපි රාජධානියේ යන්න ඕනේ. අපි මුලින්ම අයිනකට යන්න ඕනේ. يعني කොණක ඉඳන් පටන් ගමු මගේ රාජධානිය මම ඔයාලට පෙන්නන්න. එහෙනම් ගයිස් අපි යන් කොහක් හරි අයිනකට. ඉතින් ගයිස් මේ රාජධානියේ ධනවත්ම පුද්ගලයා මම නෙවෙයි. මේ රාජධානියේ ධනවත්ම පුද්ගලයා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාලට වීඩියෝ එක අවසන් වෙනකම් බලවුවොත් මේ රාජධානියේ ධනවත්ම පුද්ගලයා 3 දෙනා ඔයාලට දැක බලා ගන්න පුළුවන්. අවසානම නෙවෙයි ඉතින් මට මැද හරියයි තියෙන්නේ මම කතා කරගෙන ඉද්දි ඔයාලට හැමදේම කියන්නම්. ඊට කලින් ඔයාලට මම කිව්වේ නෑ මගේ රාජධානිය කොහෙද කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නේ නැති මගේ රාජධානිය කොහෙද කියලා. ඒ තමයි මෙන්න මේ ලස්සන කොළඹ. හරි ගයිස් ඉතින් මෙන්න මෙතෙන් තමයි මගේ රාජධානිය පටන් ගන්නෙ. ඒ තමයි කොළඹ සිටි. ඉතින් ගයිස් මගේ රාජධානිය මෙන්න මේ කීක දේවල් බලා ගන්න පුළුවන් ඉතින් ලස්සන තැන්. අපි මෙතන ඉඳන් කතා කරගෙන හට්ටයක්. මේක තියෙන්නේ කොළඹ වල තියෙන ප්‍රසිද්ධම ග්‍රහලෝකාගාරය. මෙයා තමයි කොළඹ වල 3 වෙනියට ධනවත් පුද්ගලයා. මෙයා කරන්නේ ජොබ් එක විදියට ෆොටෝස් ගන්න. එයා ෆොටෝ ගහලා ලොකු සල්ලි හොයනවා. මම එයාගේ ගේ තියෙනවා මං ගෙදරට තිබ්බොත් පෙන්නන්න. හරි ඉතින් ඔන්න එහා වැස් තියෙන මගේ ගෙදර. ඒ තමයි මං ඉන්න තැන ඉතින්. මේ ඉන්නේ මෙයා තමයි මුළු මේ රාජධානියේම සුපිරිම සල්ලිකාරයා කෝටිපති ධනවත් පුද්ගලයා. එයා කරන රස්සාව විදියට ගාන ද්‍රව්‍ය දෙන එක.
ආවට වෙන මෙන්න මේක උඩ හිටගෙන ඉන්න එක්කෙනෙක්. එයා තමයි දෙවනියට ධනවත්ම පුද්ගලයා. මෙයා කරන්නේ මම හිතන්නේ මෙයා ගෙවල් කුලීට දෙන එක්කෙනෙක්. එයා මම හිතන්නේ බිස්නස්මන් කෙනෙක්. කොහොම මාර ලස්සනයි guys ඉතින් මේ ඔයාලට වෙන මෙන්න මෙතන තියෙන ලොකුම ලොකු බිල්ඩින් එකක්. මේක තමයි අර මං කිව්වේ මේකේ ධනවත් පුද්ගලයාගේ අපාර්ට්මන්ට් එක තමයි ඒ තියෙන්නේ. දැන් ඔයාලට මම කොහෙද ආවේ කියලා මං ආවේ මගේ අනිත් ගෙදරට. ගහලා යන්න. මේක තමයි මගේ අනිත් ගෙදර. මම මේක ඩිසයින් කරලා තියෙන්නේ අනිත් එක වගේම. මට ඕන වෙලාවක මට ඇතුළට යන්න පුළුවන්. දැක්කන guys මගේ අනිත් ගෙදර මෙතනින් පේනවා එහා පැත්තෙන්. මේ ගෙදර තමයි අපි ඉස්සෙල්ලා හිටියේ. ඔන්න ඔක තමයි ඉතින් මගේ කින්ඩම් එක. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට්